හරි දෙයක් කරනකොට ඒ වෙලාවේ ඒ වැඩේ ඉන්න ඕන. ඒ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න එක ඇතුළේ ඉන්න ඕන. මොනව කරත් ඔළුවේ තියෙන්න ඕන මම ඉගෙන ගන්න ඕනි කියන එක. හරි දැන් ওই ටික කාලයක් යනකොට ඔයාලා යනවනේ ඔය දැන් හිතන්නකෝ පාඩම් කර කර ඉන්න. දැන් ඔයාලා මම මේ කිව්ව එක අහලා ගිහිල්ලා පාඩම් කරනවා. හරිද පාඩම් කරන දවස් 3ක් විතර පාඩම් කරනකොට අර මොරාල් එක බහැලා යනවා. ඊට පස්සේ ආයෙත් මොකද වෙන්නේ? අර පෙර පරිදි විදිහටම මේ පොතෙන් ඈත් වෙලා ආයෙත් ඔය සාමාන්‍ය විදිහටම යනවා. එතකොට මේ ඕක හිතට දාගන්න ඕනේ කරන්න ඕනේ කියලා. ඒතකොට අර ඩිසිප්ලින් ඕනේ කියන්නේ ඒක. හරි. එකම විදිහට වැඩ කරගෙන යන්න ඕනේ. ඒක කරන්න නම් ඔයාලා දවස් 4ක් 5ක් 6ක් 7ක් එක දිගට බලෙන් හරි වැඩ කරන්න. එතකොට එතනින් එහාට හුරු වෙනවා. ඒක අපේ ඇඟට මම පාඩම් කරන්න ඕනේ මේ වෙලාවට කියලා හුරු වෙනවා. හරි. එහෙනම් ඩිසිප්ලින් ටිකක් හදා ගන්න ඕනේ. මොටිවේෂන් එකත් එක්කම ඩිසිප්ලින් ටිකක් හදා ගන්න. හරි. ඒ ටික එකම විදිහකට කන්ටිනියු කරගෙන ගියොත් එහෙම අපේ මොළයට හුරු වෙනවා පාඩම් නොකර ඉන්න බැරි ගන්නට හැදෙන. එතනින් එහාට ආය අපිට බලෙන් කරන්න දෙයක් නැහැ. හිතට බලෙන් කියන්න දෙයක් නැහැ. ඒක හුරු වෙලා තියෙනවා. එතනින් එහාට ඉස්සරහට යන්නයි තියෙන්නේ. හරි.